channel මම අද පාස්තා එකක් හදනවා ඉතාලි විදිහට. ඉතින් මම කොහොමද හදන්නේ කියලා බලමු. මට හිතුණා ඔයාලත් එක්ක share කරගන්න. දැන් මේ දවස් ටිකේ සීතලයි. ඉතින් සීතට උණුවෙන් පාස්තා එකක් කන්න තිබ්බොත් හොඳයි කියලා හිතුණා. ඉතින් හදමු. අත් එක්ක මම ingredients පෙන්නන්නම්. මට තනියෙන් හදන්න කම්මැලි වගේ. ඒ හින්දා තමයි මම හිතුවේ vlog එකක් කරනවා කියලා. එහෙනම් මාත් එක්ක හදමු. සමහර ඒවා මම ඉන්ග්‍රීඩියන්ට්ස් වල පෙන්නන්නේ නැති ඒවා මේ මම මතක් වෙනකොට ගන්නවා. එතකොට මම කියන්නම් මොනවද මම ගත්තේ කියලා. මේ මොකද සමහර ඒවා මට තියන්න අමතක වුණා. ඒක කතාව. ඉතින් ඒ හින්දා මම දාන සමහර ඉන්ග්‍රීඩියන්ට්ස් මම කිව්වේ නැත්තම් මම මේ ඒ කියන්නේ මුලින් ඉන්ග්‍රීඩියන්ට්ස් වල පෙන්නුවේ නැත්තම් මම ඒවා පාවිච්චි කරද්දී යූස් කරද්දී කියන්නේ. හරි දැන් පාස්තා ටික අපි තැම්බිලා ඉවර නිසා ඒ ටික අර වතුරෙන් වෙන් කරගමු. ඒකෙදි හැමෝම දන්න දේනේ අනේ පාස්තා තැම්බිලා ඉවරුනහම වතුර වැඩි නම් ඒක වතුරේ අයින් කරගන්න. සමහර පාස්තා වලට වතුර දානවා. මන්නම් මේකට දැම්මේ නැහැ. ඉතින් ඊට පස්සේ පෑන් එකක් අරගෙන ඒක ලිපේ තියලා ඒකට ඔලිව් තෙල් ටිකක් දාලා අර ඉස්සෙල්ලා කපාගත්ත ලූණු සුදු ලූණු ඒව චූටියට කපා ගන්න ගොඩක්. ඉතින් ඒ ටිකත් දාලා චුටක් එක ෆ්‍රයි වෙන්න තියන්න. ඊට පස්සේ ඔයාලා කැමති මම නම් ගත්තේ බීෆ් මීට් එක විදිහට මස් වර්ග විදිහට. ඉතින් ඔයාලා කැමති නම් කුකුල් මාස් හරි වෙන මස් ජාතියක් තියනවා නම් ඔයාලා කැමති එකක් දාගන්න. ඉතින් ගෙදර තිබ්බේ ඕක. ඒ හින්දා මං බීෆ් එක ගත්තා. ඊට පස්සේ අර ලූණු ටික චුට්ටක් ෆ්‍රයි වෙගෙන එද්දි මස් ටිකත් ඒකටම දාලා චුට්ටක් කුක් වෙන්න දෙන්න. මොකද මස් අමුයි හින්දා අර සුදු ලූණු ගොඩාක් කර වෙන්න දෙන්න එපා. මොකද බීෆ් එක දාපුවාම ඒකත් එක්කත් චුට්ටක් බැදෙනවනේ. එතකොට කර වෙලා වැඩි වෙනවා. ඒ හින්දා ගානට තියෙද්දි මස් එකක් දාලා ඒකටම උයා ගන්න. එතකොට හරි. ඊට පස්සේ ඒ මස් එකටම ওই ටොමැටෝ පේස්ට් එක දාගන්නවා. ওই ටොමැටෝ පේස්ට් එක මම ලංකාවේ කෑම හදද්දිත් දානවා. මොකද ඔකේ රසෙයි පටයි දෙකම තියෙන හින්දා. මේක සුපර් මාකට් වල ඕන සුපර් මාකට් එකක තියෙනවා. අර
සූගෝ තියෙන පැත්තේ ඉතාලි ඉන්න කෙනෙක් නම් ඒ කියන්නේ ඔය තක්කාලි පේස්ට් එක තියෙන්නේ පාස්තා වලටම දාන ඔය මම දැන් දාන්න යන්නේ ඒක. ඉතින් ඒවා තියෙන පැත්තේ තමයි අරකට තියෙන්නේ. ඊට පස්සේ මම ඕකත් දානවා. ඔය ඕක හදලා තියෙන එකක්. ඒ වුණාට මං චුට්ටක් කුක් වෙන්න දැම්මා. මේ මස් එකත් එක්කම. මොකද එතකොට ටිකක් රසයි. මස් එක තාම හරියටම මේ හැදිලා නැහැ. හැබැයි ඒ සෝස් එක්කම මස් එක හැදෙද්දී ඒක රසයි. ඒකට මම තව සෝස් එකට ලුණු චුට්ටකුයි කෑලි මිරිසුයි දැම්මා. සමහර අය මේ ගොඩක් කැමුල් රසට කැමති නැති අය ඔකට සීනි චූට්ටක් දානවා. මම නම් එහෙම දැම්මේ නැහැ. සාමාන්‍යයෙන් සමහර අය සීනි දානවා. ඕගොල්ලොත් කැමති නම් දාන්න. මම ඉතින් කෑලි මිරිස් විතරයි දැම්මේ. කෑලි මිරිසුත් දාලා ඕක අඩු ගින්දරේ වහලා තියන්න ටික වෙලාවක්. එතකොට ඒක ගානට කුක් වෙලා යනවා ඔක්කොම ටික. ඒ හින්දා විනාඩි 5ක් විතර වහලා තියන්න. ඒ අතරේ තව එකක් ඔරිගානෝ චුට්ටකුත් දාන්න තියෙනවා නම්. නැත්තම් කමක් නැහැ. ඔරිගානෝ චුට්ටකුත් දාන්න. එතකොට රසයි. ඉතින් තවත් මම ඉතින් දැම්ම රසය විතරක් නෙමෙයි. එතකොට සුවඳක් තියෙනවා. ඉතින් මං දැම්මා. අර කිව්ව විදිහට වහලා තියලා විනාඩි 5කින් සූගෝ එක අරිද්දී හරිම සුවඳයි. ලස්සන පාටක් තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද කියලා. දැක්කනේ ලස්සන පාට. ඊට පස්සේ අපි මොසරෙල්ලා ටිකකුත් දාමු. අර මම ලොකු චීස් එකක් කැපුවේ. ඒක පර්මෙජානෝ. ඉතින් ඒක අපි අන්තිමට දාමු. මට හිතුණා මොසරෙල්ලා ටිකකුත් දැම්මොත් හොඳයි කියලා. ඉතින් ඒ හින්දා මම මොසරෙල්ලා එක අරගෙන පොඩි කෑලි වලට කපලා මොසරෙල්ලා එකක් දැම්මා. මොසරෙල්ලා එකක් දාලා ලිප ඕෆ් කරන්න. ලිප ඕෆ් කරලා ආයෙ පියනෙන් වහලා තියන්න. මොකද මේ එහෙම වහලා තිබ්බහම ඒ රස්නෙට ඒකේ තියෙන චීස් ටික මෙල්ට් වෙනවා. හරි ඉතින් අපේ පාස්තා එක හදලා ඉවරයි. දැන් තියෙන්නේ බෙදන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. චාෝ.